අපේ පෝරුව ෆන්ක්ෂන් එකේ තිබ්බ 5:21ට අපිට ඕන වුණා අපේ ෆන්ක්ෂන් එකෙන් සෙපරේට්ලි පෝරුව සෙරමනි එක ලස්සනට සන්සෙට් එකත් එක්ක පේන විදිහට ගන්න. ඒ හින්දා අපි ඒ ටයිම් එක සිලෙක්ට් කරගත්තා. නිකි ඇල්විස් තමයි අපේ පෝරුව වැඩ ටික කළේ. එයා හරිම ලස්සනට ඒ වෙලාවේ ඒක කරලා දුන්නා. වෙඩින් එකක් කියන්නේ කපල් එකක් විවාහ වෙන්න ඕන තැනක්. ඉතින් විවාහයක් තමයි අපි ඒ වෙඩින් එකක් විදිහට සලකන්නේ. ඉතින් විවාහ වෙන තැන තමයි පෝරුවේ තැන. ඉතින් පෝරුවේ වැඩ ටික කිව්වම ලස්සන වැඩ ටිකක් තියෙනවා. පෝරුවේ දෙපැත්තකින් නැගලා එක පැත්තකින් බැහැලා යනකම්ම සුන්දර වූ වැඩ ටිකක් තියෙනවා. ලොකු ප්‍රොසෙස් එකක් තියෙනවා එතන. මොකද ඒක ආශිර්වාදාත්මක යන්න ඕන වැඩක් නිසා, ඒව හරියටම කරගන්න ඕන වැඩ නිසා. මොකද මෑත කාලේ චාරිත්‍ර කිව්වම ගොඩක් අය එක පැත්තකට දාන කාරණාවක් කියලා. හැබැයි අචින් දැන් ප්‍රාර්ථනා ලස්සන වැඩ ටිකක් කරන්න මට ආරාධනා කරා. ඉතින් එයාගේ ආරාධන විදිහට තිබ්බ ප්ලෑන් එකත් හැටියට මට පුළුවන් වුණා එයාලට ලස්සන බෑකප් එකක් දෙන්න. ලස්සන වැඩක් කරන්න, බෝරින් නැති වැඩක් කරන්න. මොකද එයාලගේ මේන්ම පාර්ට් එක තිබ්බේ අයියේ හැමෝම අහගෙන ඉන්න ඕන වැඩක් කරමු. මොකද විනාඩි 40ක් 45ක් විතර පෝරුව ටයිම් එකක් තිබ්බ නිසා එයාලට ඕන උනේ අපිට ලස්සන බෝරින් නැතිව පෝරුව වැඩියක් ආශිර්වාදාත්මක කරගන්න ලස්සනට. ඉතින් අපි මේ වැඩේ කරා හරිම ආදරෙන්, හරිම ලස්සන විදියට නූතනයටත් ගැලපෙන පරිදි, එයාලගේ රික්වයර්මන්ට් එකටත් ගැලපෙන පරිදි අපි ලස්සන වැඩක් කරා. ඉතින් වෙස් නැටුම් කණ්ඩායමේ ඉඳගෙන ගෲම්ගේ වෙල්කම් එකේ ඉඳගෙන අපි end of the event පෝරුව චාරිත්‍ර අවසන් වන තෙක් ලස්සන වැඩක් කරා. ඉතින් එයාලට මගේ මිල්ක් ෆවුන්ටන් එකක් ඕනේ කියලා තිබ්බ. ඉතින් ලස්සන සෙටප් එකක් එක්ක අපි මේ වැඩේ ලස්සනම කරා. ඉතින් නැකතේ චූටි නංගි මගේ පෝරුව මත නැගිලා ලැජ්ජා හිතිලද තරහ වෙලා වගේ අහක බලා ඉන්නේ. බලන්න ලස්සන හොරින් බලන ඇටි ආදර සිත් බැඳිලා පුංචි සිනාගේ මල් වැහි වස්සනවා. පුංචි සිනාගේ මල් වැහි වස්සනවා. පුංචි සිනාගේ මල් වැහි වස්සනවා.